එළවලුවත් එක මෙන්න මේ විදිහට හැදුවොත් නම් හොදි වර්ග නැති වුණත් බඩ පැලෙනකම්වත් කන්න පුළුවන්. ඒ තරම් රසයක් මේකේ තියෙනවා. අපි වෙනම් බලමු ගෙදර තියෙන එළවලු වලින් ගොඩක් රසට සුපිරියටම මෙන්න මේ එළවලුවත් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට මේකට අවශ්‍ය තෙල් ටික රත් කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාන් පස්සේ හොඳට තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේකට එකතු කරගෙන මේ ටික හොඳ සුවඳක් එනකන් හොඳින් රත් කරගන්න ඕන. ඉඟුරු සුදු ලුණු අනිවාර්යෙන් අරගන්න. සාමාන්‍යයෙන් මම මෙතනදී දෙක සමානව අරගෙන තමයි කොටා ගත්තේ. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලොකු ලුණු ටිකකුත් දාගෙන ඒකත් හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන. ලොකු ලුණු වැඩි වෙන තරමට මේකේ රස ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට යහපත් කිකිලියක් දාපු බිත්තර දෙකක එකතු කරගන්නවා. කිකිලිය යහපත් වෙන තරමට බිත්තරේ රස වෙන යාළුවනේ. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය මේ දෙන ප්‍රමාණයන් ඔයාලට කැමති විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. බිත්තර වැඩි කරගන්නත් පුළුවන් කැමති නම්. බිත්තරේ තුන ඉරත් වුණාම මම මේකට කැරට් ලීක්ස් ඒ වගේම ලීක්ස් දණ්ඩත් එකතු කරගන්නවා. ඔයාලා ගාව තියෙනවා නම් ගෝවත් එකතු කරගන්න. ඒ ටික දාගෙන මේ විදිහට හොඳින් මේ ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගන්න ඕන විනාඩියක් විතර. ඊට පස්සේ කපාගත්ත රතු වල මාළු මිරිස්, තක්කාලි ඒ වගේම පොඩියට කපාගත්ත මිරිස් කරලකුත් මම මේකට දාගන්නවා. මේ දේවලුත් කැමති විදිහට අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොම ආයෙත් හොඳින් ටෙම්පරාදු කරගන්නවා. ඔය කැරට් රතු වල වගේ දේවල් නම් මුලින් දාගන්න තරමට හොඳයි. ඒ වගේම මම මේකට මේ විදිහට ග්‍රීන් පීස්, ඒ වගේම වියලි මිදි එකතු කරගන්නවා. ඒ වගේම මේකට කෑලි මිරිස් දාගන්න ඕන. ගම් මිරිස් කුරු ටිකක්, ඒ වගේම ලුණු, සීනි දාගන්නවා මම. ඔයාලා ගාව තියෙනවා නම් සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න. එකතු කරගෙන මේ ටික ආයෙත් හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන. සෝයා සෝස් එක සීනි එකතු වුණාන් පස්සේ මාරම රසක් එනවා යාළුවනේ. හින්දා අනිවාර්යෙන් මේ දෙක දාගන්න. ඊට පස්සේ මම මේකට තම්බලා නිවාගත්ත බත් එකතු කරගන්නවා. සාමාන්‍ය වෙන දුයන විදිහටම බත් එක උයා ගන්න. බත් එකට තෙල් චුට්ටකුයි ඒ වගේම තලාගත්ත එනසල් කරමණයට දාගෙන උයාගත්තම හොඳ සුවඳක් රසයක් ගන්න පුළුවන්. බත් එකක් දාගෙන විනාඩි දෙකක් විතර හොඳින් මේක කලවම් වුණාන් පස්සේ මම මේකට බෙදලා කෑලි කපාගත්ත චිකන් සොසේජස් එකතු කරගන්නවා. ඒවත් ඔයාලට කැමති නම් විතරක් දාගන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ නෙමෙයි. මේක සාමාන්‍යයෙන් එළවලු බත් එකක්. ඔයාලට ඉතින් මේක චිකන් සොසේජ් නැතුණත් හදාගන්න පුළුවන්. ඉතින් මේකට චිකන් කරියක් එතකොට පරිප්පේ වගේ දේවල් නැතු වුණත් හොඳටම රස බලන්න පුළුවන්. මාරම රසක් යාළුවනේ මේකේ තියෙන්නේ. ඉතින් අර දේවලුත් එකතු වුණාන් පස්සේ ඇත්තටම බඩ පිරෙන්නවත් කන්න පුළුවන්. දෙවන විදිහට තමයි හදාගන්න තියෙන්නේ. ඇත්තටම ගොඩක් රසයි. එළවලු වැඩි කරගන්න තරමට මේකේ රස වැඩි. ඉතින් පේජ් එකේ වගේම channel එකේ මේ වගේ රසවත් රෙසිපි තව ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට පේජ් එක ඇතුළට ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් හදන විදිය මේ වගේ එළවලු බත් ගොඩක් වර්ග තියෙනවා දාලා තියෙනවා. ඒවත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ රසවත් එකක් හදලා ඔයාලා ෆොටෝස් දාන්න දැන් කොල්ල බව ගොඩක් මේ අපිට ෆොටෝස් එවනවා. ඉතින් ඇත්තටම මාරම සතුටුයි ඒකට. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට මෙන්නම්. මගේ 3-5 ගැන විස්තරයක් දැන් මේ එතනින් පටන් ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ආතල් කිචන් එක යටතේ මම හදපු සේවරි බ්‍රෑන්ඩ් එකේ 3-5 නිෂ්පාදනය කරන විදිය. අපි මේ සියලුම අමුද්‍රව්‍ය හොඳට සෝදලා සාමාන්‍යයෙන් 5 පාරක් විතර පිරිසිදු ජලයෙන් සෝදලා සියලුම දූවිලි ඉවත් කරලා තමයි අපි මේ 3-5 නිෂ්පාදනය කරන්නේ. වගේ මිරිස් කුඩු කෑලි මිරිස් හැමදේම තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම ගන්න බැටේ ඉඳලා හැම දෙයක්ම හොඳට සෝදලා පිරිසිදු කරලා මේ විදියට මේවට හදපු විශේෂ ට්‍රොලි වල තියලා තමයි අපි වේලන්නේ. ඉතින් ඊටාම සෞඛ්‍ය ආරක්ෂිත විදියට ඔයාලට මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. පොඩි ළමයට උනත් කිසිම බයක් නැතුව අම්මලට දෙන්න පුළුවන්. ඉතින් මේ විදියට බිරියානි මසාලා මිරිස් කුඩු හැමදේම අපි ළඟ තියෙනවා. ඔයාලට කෑම වර්ගත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පේස්ට් වර්ග මසාලා වර්ග හැම දෙයක්ම ඔයාලට මෙන්න මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඉතින් ඒ වගේම තමයි මෙච්චර ක්වොලිටි එක දීලත් අපි සාමාන්‍ය වෙළඳපොළ මිලටම මේ හැම දෙයක්ම දෙන්න අපි ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අය අපෙන් ප්‍රයිස් අහනවා මේ හැම දෙයකම. ඉතින් බර අනුව මේ ප්‍රයිස් වෙනස් වෙන හින්දා ඒ වගේම ලිස්ට් එක ටිකක් ලොකුවට තියෙන හින්දා ඔයාලට මේ ඔක්කොම මෙතන දාන්න බෑ. ඉතින් මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් වැඩි විස්තර ඔක්කොම ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ගන්න අයිටම් එකේ බරයි ඔයාලා ගන්න අයිටම් වර්ගය අනුව ඔයාලට එක එක ඩිස්කවුන්ට් වැටෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඩෙලිවරි charge එකත් ගොඩක් වෙනස් වෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලගේ බිල බලලා තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි කෑම වර්ගත් එහෙමයි. සියලුම අමුද්‍රව්‍ය සෝදලා පිරිසිදු කරන කුළු බඩු වලින් තමයි ඒ ආහාර වර්ගත් උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන හදන්නේ. ඉතින් හැම දෙයකම විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට හැමෝටම සුබ දවසක්.